අයිබෝවන් ජීවිතයට කතාවක් වෙනුවෙන් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද කතාවෙන් අපි ඔබට කියන්න යන්නේ ඉක්මනින් පොහොසත් වෙන්න එන යෝජනා ක්‍රම පිළිබඳව තියෙන කතාව. ඉතින් මේ කතාව අහලා ඔබේ ජීවිතයට යමක් එකතු කරගන්න පුළුවන්නම් එකතු කරගන්න වගේම මේ කතාව හොඳනම් තව කෙනෙකුට අහන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ කතාවක් හැමදාම අහන්න ජීවිතයට කතාවක් සබස්ක්‍රයිබ් කරලා අපිත් එක සම්බන්ධ වෙන්න කියලත් ඔබට ආරාධනා කරනවා. අපි එහෙනම් කතාව අහලා බලමු. තරිදු කියන්නේ අවුරුදු 29ක් වන ත්‍රීරෝධරත්ත රේදුරෙක්. තරිදු මාසකට රුපියල් 70,000ක් විතර උපයනවා. ඔහුගේ බාල සහෝදරයේ වෙනුවෙන් වියදම් කරලා ගෙදරට අවශ්‍ය වියදම් කරලා තමන්ටත් වියදම් කරහම ඔහුගේ පඩිය ඉවර වෙනවා. තරිදු කියන්නේ ඉතාමත්ම කඩිසර හොඳින් වැඩ කරන කෙනෙක්. ඒ වගේම ඔහු නිතර දකින සිහිනයක් තියෙනවා. ඒ තමා කුඩාවට තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන්ගන්න එක සහ තමන්ගෙම කියලා නිවසක් හදාගන්න එක. ඒත් තරිදුට මේ මාසෙට එන මුදලින් ඒ දේවල් කරන්න ඉතුරු වෙන්නේ නෑ. ඔහු ධනය ගොඩනගාගන්න ක්‍රමයක් හොයා තමයි ඉන්නේ. මෙම ඉන්නකොට මෙයා ෆේස්බුක් එකේ හරි අපූරු ඇඩ් එකක් දකිනවා. නිවසේ ඉදලම මාසකට රුපියල් ලක්ෂ 5ක් උපයන්න අපේ ඔන්ලයින් වෙළඳපොළ හරහා ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ඒ ඇඩ් එකේ ලස්සන මෝටර් රථයක් වගේම වෙරළ තීරයක තියෙන ලස්සන ගේකුත් තියෙනවා. මේ ඇඩ් එක ඉතාමත්ම ආකර්ශණීය විදිහට තමයි තියෙන්නේ. තරිදු මේක දිහා ටිකක් ඕමනාවෙන් බලනවා. එක තියෙන දේවල් කියවලා බලනවා. කියවලා බලපුහාම තරිදුට ආසහිතෙනවා. ඒ වගේම ඔහුට හිතෙනවා මට ගොඩ යන්න පුළුවන් ක්‍රමය මේක තමයි කියලා. මේ දැන්වීම සමීර කියලා පුද්ගලයෙක් තමයි පළ කරලා තියෙන්නේ. ඒ ඇඩ් එකේම තියෙනවා WhatsApp ගෲප් එකකට ඇඩ් වෙන්න කියලා. ඒ ගෲප් එකේ නම තමා ධන පුහුණුකරු. ඉතින් මේ ගෲප් එකට ඇඩ් වෙලා සමීර පවසන විදියට ඔන්ලයින් මාකටින් හරහා විදේශ විනිමය ඔස්සේ විශාල ලාභයක් ලබා ගන්න පුළුවන් රහස් ඇල්ගොරිදම් එකක් භාවිතා කරනවා කියලා තමයි මේකේ කියලා තියෙන්නේ. තරිඳුට කරන්න තිබුණේ රුපියල් 50,000ක් වියදම් කරලා මේක හරියට ඉගෙන ගන්න පාඨමාලාවක් මිලදී ගන්න එක වගේම වෙළඳාම ආරම්භ කරන්න රුපියල් ලක්ෂයක් ආයෝජනය කරන්න. තරිදු ළඟ මෙච්චර මුදලක් තිබ්බේ නෑ. නමුත් අර සමීර කියන පුද්ගලයා මේකේ ආයෝජනය කරන්න මාසකට ඒ මුදල දෙගුණ කරගන්න පුළුවන් වගේ ගොඩක් දේවල් කියලා තරිදු මේකට පොළඹව ගන්නවා. ඉතින් තරිදුටත් ආසහිතෙනවා මේ හරහා මුදල් උපයන්න. මේ තරිදු කරන දේ තමා තමන්ගේ මිත්‍රයෙක්ගෙන් රුපියල් ලක්ෂයක් ණයට අරගෙන තමන් ළඟ තිබුණු රුපියල් 50,000 දාලා මේ පාඨමාලාව මිලදී අරගෙන වැඩේ පටන් ගන්නවා. මේ පාඨමාලාව තරිඳුට යන්තම් තමයි තේරෙන්නේ. මාකටින් ට්‍රෙන්ඩ් පිළිබඳව නොපැහැදිලි මොනවදෝ වීඩියෝ මාලාවක් තමයි තියෙන්නේ. ඔහු මේ සමීරගේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක හරහා වෙළඳාම් කරන්න පටන් ගන්නවා. මුලදී ඔහුට කුඩා ලාභ කීපයක් එනවා. සතියකට රුපියල් 10,000ක් 15,000ක් විතර වගේ එනවා. ඉතින් මේ තරිඳුට හිතෙනවා මේක ඇත්ත වගේ. මේකෙන් හොඳට මුදල් උපයන්න පුළුවන් බව දැනෙනවා කියලා. සමීර කියනවා මේ තරිඳුට කතා කරලා විශාල මුදලක් ඔබට ආයෝජනය කරන්න පුළුවන් නම් විශාල ලාභයක් ගන්න පුළුවන්. ඔබ දාන සල්ලි මාසෙන් දෙකෙන් දෙගුණ තෙගුණ කරලා ඔබට ගන්න පුළුවන් කියලා. ඉතින් තරිඳු සල්ලි අරගෙනත් තිබ්බ නිසා ඔහු විශ්වාස කරලා තවත් යාළුවෝ දෙන්නෙක්ගෙන් රුපියල් ලක්ෂයක් අරගෙන ඔහු ඒකත් මේකට ආයෝජනය කරනවා. ටික දවසකින් තරිදුගේ ලාභය අඩු වෙනවා. මාස 2ක් විතර යනකොට ඔහුගේ ගිණුමේ රුපියල් 20,000යි ඉතුරු වෙන්නේ. මේ මුදල ආපහු ගන්න තරිඳු තීරණය කරාම ඒ මුදල ආපහු ගන්නත් විශාල සේවා ගාස්තුවක් ගෙවන්න සිද්ධ වෙනවා. පස්සේ සමීර කියන පුද්ගලයාගෙන් උත්තරත් නැති වෙනවා. ධන පුහුණුකරු කියන එක වංචාවක් කියලා තරිඳුට ඊට පස්සේ තමයි තේරෙන්නේ. ඒ වෙනකොටත් ඔහු රුපියල් 2,30,000කටත් වඩා අහිමි කරගෙන මිතුරන්ට ණය වෙලා ළඟ තිබ්බු මුදලුත් නැති කරගෙන දැන්
යාළුවොන්ගෙන් මගාරින්න සිද්ධ වෙලා මේ ණය ගෙවාගන්න විදිහක් නැතුව ඔහු බොරුකාරයෙක් බවට පත්වෙලා හිටිය තැනටත් වඩා පල්ල හැට වැටිලා. ඉතිං කොහොම වුනත් තමන් මේ තත්ත්වයෙන් ගොඩ එන්න ඕන කියලා තරිඳු කල්පනා කරනවා. ඔහු මේ වංචාව පිළිබඳව පොලිසියට දැනුවත් කළත් ඔහුට මුදල් නම් නැවත ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඒවගේම ඔහු දිවාරෑ නොබලා තමන්ගේ රැකියාව දිගටම කරගෙන යන්න පටන් ගන්න. බොහොම අමාරුවෙන් සියලු වියදම් කපා හැරලා අවුරුදු 2ක් විතර ගත කරලා තමන්ගේ ණය ගෙවලා දානවා. ඊට පස්සේ රුපියල් 5000ක පුංචි තැන්පතුවකින් ඔහු නීත්‍යානුකූල මාර්ගයෙන් ආදායම් උපයන විදිය ආයෝජනය කරන විදිය පිළිබඳව ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තවත් වසර කිහිපයක් ගත කරලා හිමින් ධනය ගොඩනගලා ඔහුගේ සිහිනය වෙත ගමන් කර. ඉතිං ඔන්න ඕක තමයි ඉක්මනින් පොහොසත් වන යෝජනා ක්‍රම පිළිබඳව අපිට අහන්න ලැබෙන ඇත්තම කතාව. මේ කතාවෙන් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් පාඩම් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ලස්සන ඇඩ්වලින් ෆේස්බුක් කරහා වට්සප් කරහා විවිධ වංචාවල් සිද්ධ වෙනවා. ඒවට අපි ආකර්ශණය වෙනවා. නමුත් අපි කල්පනාවෙන් තමා ඒවට මූුණ දෙන්න ඕන කියන එක. මේ කතාවෙන් ඉගෙන ගන්න පුළුවන් දෙවනි පාඩම තමයි අපි යමක ආයෝජනය කරනවා නම් ඒ පිළිබඳව හොඳ පර්යේෂණයකින් පස්සේ අපි ඒක කරන්න ඕන කියන එක. තරිඳු සමීරගේ වචනය විශ්වාස කළ. ඔහුගේ ප්ලට්ෆෝර්ම් එකේ තියෙන නීත්‍යානුකූල භාවය පිළිබඳව පරීක්ෂා කළේ නෑ. ඒවගේම එහෙම මුදල් ආයෝජනය කරලා ලාභ ලබා ගන්න පුළුවන්ද? එහෙම ක්‍රම මේ ලෝකෙ තියෙනවද? ඒවා නීත්‍යානුකූලද? බැංකු පද්ධතිය හා සම්බන්ධද? මේ කිසිවක් හොයන්නේ නැතුව අර ලාභය ගැන විතරක් අවධානය යොමු කරලා මොහු ආයෝජනය කිරීමෙන් තමයි ඒ විපත සිද්ධ වුණේ. තුන්වෙනි පාඩම තමා මේ වගේ අවදානම් සහගත ආයෝජන ක්‍රමවල මුදල් තැන්පත් කරන්න හෝ ආයෝජනය කරන්න කවමදාකවත් ණයට ගන්න එපා කියන එක. අන්තිමේටම ඔහු ණයකාරයෙක් බවට පත් වුණේ මේ හරහා. ගොඩක් අය මේ වගේ දේවල් වලට වගේම ක්‍රිප්ටෝ වෙළඳපොළට වගේ දේවල් වලට සල්ලි ආයෝජනය කරන්න ණය වෙලා තමයි ආයෝජනය කරන්න. නමුත් කවදාවත් ඒක කරන්න හොඳ නෑ කියන එක තමා මේ කතාවෙන් කියවෙන්නේ. හතරවෙනි පාඩම තමා ආයෝජනය කරනවා නම් ඒ පිළිබඳව තමන්ට හොඳටම තේරෙන්න ඕන කියන එක. තරිඳුට විදේශ විනිමය හරහා සල්ලියනවා කියලා මොකක්දෝ එකක් විතරයි තේරුණේ. ඒත් ඒකෙන් හරියටම සල්ලියෙන්නේ ලාභ ලබන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් තිබෙන. මොකක්දෝ පාඨමාලාවක තිබ්බ පළියට තමයි ඔහු සල්ලි ආයෝජනය කළේ. නමුත් අපි යම් ආයෝජනයක් කරනවා නම් ඒ පිළිබඳව හොඳටම දැනුම වගේම අත්දැකීම් එක්කයි අපි ආයෝජනය කරන්න ඕන කියන එක. පස්වැනි පාඩම තමා ධනය කියන්නේ එක දවසකින් මාසකින් දෙකකින් ගොඩනගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක. තරිඳු පළවෙනි පාර සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා ඉක්මනින් මුදල් හොයන්න ගිහිල්. නමුත් ඔහු නැවත රුපියල් 5000කින් පටන් අරන් කාලයට ඉඩදීලා ක්‍රමක්‍රමයෙන් තමන්ගේ සිහිනය වෙත ගමන් කරනවා. ඉතිං මේ පස්වෙනි පාඩම තමා ධනය ගොඩනගන්න ස්ථාවර බව සහ කාලය අවශ්‍යයි කියන එක. ඉතිං ඊට අමතරව මේ කතාව ගැන ඔබට මොකක්ද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මේ කතාව හොඳනම් තව කෙනෙකුට අහන්න ෂෙයා කරන්න. එහෙනම් ජීවිතේට කතාවක් එක්ක යලිත් අපි හමුවෙමු. ඔබ මේ කතාවෙන් මොනවද ඉගෙන ගත්තේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔබට ජයග්‍රාහී සුබ දවසක් වේවා.